ඉතින් අද බලන්න යන්නේ අපි සෙට් එක වෙසක් එකට දන්සල් යන්නේ කොහොමද කියලා. ඕයි මේ විසක් නෑ බම්බේ මං කියන්නේ ඇත්තට. ගෝල් පේස් වෙසක් බලන්න වෙසක් නෑ ගෝල් පේස්. රේට් කරපන්. ඒ දුල්ලා අයිස්ක්‍රීම් එක රේට් කරපන්. මම මේකට දෙනවා 10න් 7. මං ඉච්චර බැන්නේ. දන්සල් වල ඉතර නෙමෙයි ලස්සන කෙල්ලෙක් හිටියා ඒ වගේ තැන්වල ස්ලෝ කරන් පාරේ. එහෙම ස්ලෝ කරන් යන්නේ නැත්නම්. එහෙම ස්ලෝ කරන් පාරේ. හිමි සනරාමර ලෝක සිවංකර ලෝතුරු බුදු සමීදේ. මුලින්ම කියන්න ඕනේ අපේ ජර්නි එක පටන් ගත්තෙත් එච්චර හොඳ තැනකින් නෙමෙයි. ආර් එකේ බයික් එකේ තෙල් නැහැ කියලා අපිට ආර් එකේ බයික් එකට තෙල් ටිකක් අදින්න වුණා. මං කන්ටෙන්ට් ක්‍රියේටර් නෙමෙයි. ඔහොම අල්ලගනින් මොකද මේක ගැලවෙනවා. හරිද? මේක අතට අල්ලන් මේක ගොඩක් ගහන්න පොඩ්ඩක් ගහපන්. වැඩි ඕනේ නැහැ නේද? තෙල් ටිකක් ගහනවනේ කොහොමද? මෙන්න මෙයාලා තුන් දෙනා මගේ බයිසිකලයට තෙල් ගහලා දෙනවා. මම පැත්තකට වෙලා බලන් ඉන්නවා. මේ ඇතිනේ? ඇතිනේ? ආ? මේ මදිද නැත්තා? තව ටිකක් ගහන්නද? ඕකෙන් කොළඹ යන්න කියලාද? නෑ නෑ තෙල් ටිකක් ගහනවා. ආ ගහනකම් ඇති. කිරිපත් වෙන ගාව. දල්පොත් එක මට පදින්න පුළුවන් ඔබ දන්නවනේ මේ ලයිසන් ගත්තේ අදන්න මුවරෙලියේ එන යන්න ඕනේ අර අවිස්සාවෙල්ල දාපු පොට් එකට ගිහිල්ලා දැන් රැක් ඉඳලා එමු. රැයක් ඉඳලා මං කියන්නේ මේ වන්නයි ඌ ඩේ එකක යන්න බොන්න. මූණේ අර වැච් එකට පොල්ල තිබ්බේ ඔව් මූ බෑවුවේ අද පොල්ල තිබ්බේ නෑ මං කිව්වා කියලා. ආර් එකේ බයික් එකට තෙල් ටිකක් ගහගත්තට පස්සේ අපි අපේ ජර්නි එක ස්ටාර්ට් කළා. ඉස්සල්ලාම අපිට හම්බ වුණේ අයිස්ක්‍රීම් දන්සලකුයි බීම දන්සලකුයි. අයිස්ක්‍රීම් එක පොලින් විප්පඩි ඉපන්න ඕන වෙනවා. ඔව් නේ. තන හොත්ත පොලින්. මෙතනද? අතන වෙන දන්සලක් බං. ගත්තද? බීම එකපාරක් බිව්වේ යකෝ. එකක් අරන් එන්නද? ආරේ එකක් අරන් එන්නද? එකක් අරන් එන්නද? වැඩිව යකෝ ඒ බලන්න අකිත්තුගෙන් පටන් ගන්න කට්ට ගන්න එකක් දෙනවා. දැන් අකිත්මි කියන එක YouTube එකේ ගමන කමන්න දන්සාසා අකිත්මි කියන වචනේ. නැත්නම් ඒක ටීක් දාන්නද? ඊක් දාපන්. දාපන් නේ. ආපහු මට ප්‍රශ්නේ නැහැ. මොකෝ අම්මා බල්ල කමෙන්ට් එකක් දායි. මගේ මේකත් වාචිකව දූෂණය කරා. නෑ නෑ වාචිකව අපේර කරා. වාචික වාචක කරා. අයිස්ක්‍රීම් එක රේට් කරපන්. ඒ තුල්ලා අම්මා අයිස්ක්‍රීම් එක රේට් කරපන්. මම මේකට දෙනවා 10න් 7. මං ඉච්චර බැන්නේ. අයිස්ක්‍රීම් එක රේට් කරපන්. රේට් කරපන්. නෑ තුමිට හරවපන් කැමරාවයි. හා ඕක සින්තිමි කරා හද. රේට් කරපන්. මයි ගන්න. 7 උඹ 8.1 2 5 3යි. උඹගේ දිවේ එච්චර සංවේදීද? ඒ කියන්නේ මොනාරි කරලා තියෙනවා මචං. අවුලක් නෑ 8ක් විතර දෙත හැකි. ඒ උඹ ෆ්ලේවර්ස් දෙකක් මේක මැංගෝ මේක මොකක්ද එතකොට? මේක වැනිලා. මේක වැන්නලා බා. ඒකනේ උඹ 7ක් දීලා මම 8ක් දුන්නේ. ඒක මැංගෝ රහයිනේ බං කොහොමද? කොතරම් දේශපාලන මේක වගේ. අයිය. හැරෙන පැත්තට කතා වෙනස් කරනවා. ඊට පස්සෙත් අපි ඉස්සරහට හම්බ වෙච්ච දන්සල් කීපයක්ම වැන්දා. දා පොඩ්ඩක් මාළු පාන් කන්න පොඩි බබලහා. උන්නේ මොකද්ද? මොකද්ද? මාළු පාංගයක් ගත්තා. තේ එකක් බිව්වා. ඈ. පෙට්‍රල් ටිකක් ගාගත්තා. කොළඹ ගියා. එල. තව වැන්දින් මොනවත් කිව්වේ නෑනේ. ඕ මෙතක් කාටියා ඇද නම්බර ලියලා දෙන්න. එහෙම නෑ බං. Make up your mind, 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 mind. Please don't waste my time, 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 time. මාළු පාන් කනවා ඉස්සරහ තේ තියෙනවා. ඔව් කවුරුයි ගිහලා අරන් වරේ. මාළු පාන්ගේ රේට් කරා. ඔබ දන්නවා කෑවේ. ඇතුළ කාපන් කොටක් ගන්න. ඕමි මට දෙයක් මතක් වුණා ඒ උනාට මේ කියන්න බෑ YouTube එකේ දාන ඉන්න. රේට් කරා. ඕම තමයි ඉතින් නැත්තම් ඔය සල්ලි වලට දෙනවනේ. දන්සලකට දෙන්නේ නෑනේ. රේට් කරාන්කෝ. අයන මොකද්ද?
මෙයාට 2.60 වල දීලා 17 තමයි ගන්න පුළුවන්. මේ නිකන් දුන්න මාළු පංගේ විසික් ගන්න යනවා. බලන්න සෙට් නේ මචං. ඒ කියන්නේ 10 කීයද? ඉන්න රින 10යි බා. දින 10. දාන්නම් දෙකලා. මොනවද මං කනවාද? ඒ මෙච්චර දුන්නේ. නෑ නෑ සිගම දුන්නේ. එහෙම තමයි දුන්නේ. උඹගේ තිබ්බා බා උඩට. වාගේ බීප් එකක් දාන්නේ. උඹ බීප් එකක් ගන්න නැති බා. උන්නික සල්ලි දීලා ගන්නවා ඒ රෙඩ් කාර්ඩ් එක. ඒක තමයි නිකන් දුන්න අවස්ථාවේ දත් ගහිනවා බා. මේ වීඩියෝ එකේ ටයිටල් එක දානවා නිකන් දුන්න අවස්ථාවේ දත් ගහිනවා. ඒ රේප් කරන්නේ. රේප් නෙමෙයි රේට්. මන් දැන් මේ බයිසිකල් එලවල නැති එකක් එක්ක යන්නේ. අම්මට මොකද කතා කියන්නේ බා. ලයිසන් තියනවා. ලයිසන් තිබ්බට බයිසිකල් බෑ. දාන්සල්ල විතර නෙමෙයි අර ලස්සන කෙල්ලෙක් හිටියා. ඒ වගේ තැන් වල ස්ලෝ කරන් ඵලයක්. එහෙම ස්ලෝ එකක් යන්නේ නැත්නම් එහෙම ස්ලෝ කරන් ඵලයක්. ඉතින් හොඳ දන්සල් වගේම හොඳ නැති දන්සලුත් අපිට හම්බ වුණා. කොට ඒක තමයි කියන්නේ නිකන් දෙන ඒවා කන්න එපා. ඒක එකත් රේප් කරා. අයිස් මේ කලක් කාලා බලන්න. අයිස්ක්‍රීම් එක. ඕකේ කඩක් තියන්න. ඵලයන් යන්නේ. මේ සිලායෙන් මොකද්ද? ඩායම් වීඩියෝ. මෙතන පොඩි කේස් එකක් ගියා. ඇත්තටම තුමිදුට එයාලගේ ගෙදරින් 5 මාට්ට විතර එන්න කියලා තිබ්බා. මොකද එයාලගේ අම්මට වැඩක් තියෙනවා කියලා අම්මව තුමිදුට බස්සන්න ඕනේ කියලා. ඉතින් ඒක හින්දා තුමිදුට 5 මාට්ට යන්න ඕනෙලා තිබ්බා. ඒත් එක්කම ආර්යගේ බයිසිකලයට තෙල් ටිකක් ගහගන්න ආර්ය තෙල් පොලිමක හිටියා. ඉතින් ආර්යවයි ශෂාන්වයි තෙල් පොලිමේ තියලා තුමිදුයි මායි ජනිදුයි තුමිදුලයි ගෙදර ගියා. දැන් උඩ විස්තරය කියපන්. අඩෝ කැරි බලු වැඩේ උනේ. මේ අරුණ 95 විතරයි ගහන්න තියෙන්නේ. මං ගෙදර යනවා. ගෙදර ගිහින් අම්මව දාන්න යනවා. ගෙදර පාස් කරනවා. යා. තුමිදු එයාගේ වැඩේ කරගෙන එනකම් අපිට තුමිදුලයි ගෙදරට වෙලා ඉන්න වුණා. මෙතනත් අපි සුපිරි ආදල්ලයක් ගත්තා. පොන්ස්. පොන්ස් වලට මේ අපි දුන්න ප්‍රොමෝෂන් එක. අපි දැන් ඉන්නේ තුමිදුගේ කාමරේ. හොර කෑල්ල එක්ක සෙට් කරගෙන ඔව් ඒ තුමිදුගේ හොල් කෑල්ල එක්කම සෙට් කරන ෆෝන් එක මේ. මේ බෝල් ගාඩ් තියෙනවා. මේ අපි තුමිදුගේ රූම් ටුවර් එක මේ ඔන්න අපි මෙහෙම එමු ඈ. අර සිනමැටික් විදියට එනවා. එනවා. මේ ඇඳුම් හැමතැනම දාලා සාමාන්‍ය කොල්ලෙක්ගේ කාමරයක් විදියට තියෙන්නේ. මේ ඉන්නේ තුමිදු. ඒ කාලේ ඉවරවල් ලකුණු බලන්න යන්නේ. 48යි 48යි. මොනවාද වන්නේ? මොනවාද ගිනුම් කරන එකවුන්ටින් 48යි. තව හංගක් තියනනේ මොකද මෙච්චර ක්‍රීම් තියෙන්නේ මේ බලහන් වැස්ලින් වැස්ලින් තමයි forever. තුමිදු අපි දැන් යනවා මේ ඉස්සරහට. thank you room tour එකට. තුමිදුලේ ගෙදර පැය භාගයක් පැයක් විතර හිටියට පස්සේ අපි ආයේ අපේ දන්සල් ජර්නි එක පටන් ගත්තා. අයින්ද තමයි. ඔව්. අපි කතා වුණේ කෙලින්ම ගෝල් ෆේස් එකට යන් කියලා. ඉතින් ගෝල් ෆේස් එකට යන අතරමඟදී තිබ්බ හැම දන්සලක්ම වගේ අපි ඇඳා. ආගල සෙට් එක ගියා. අපි මෙතන මායි පුදුමි සවුදෝනවා. පොරු කියන්නේ බබා සුප් බොන්නේ. සුප් මේ ආඩෝ මට අප්ප දුනා බං. සුප් එක හොඳයිද? මටත් හොඳයි බයි ඒක වාසි උඩ. මේ හොඳ වැඩ ඈ. කුණු බක්කියක් තියෙන එක. සමහරද ගොඩක් දන්සල් වල නෑනේ බං. කොළඹට ටිකක් කිට්ටු කරාට පස්සේ අපිට ප්‍රශ්නයක් ආවා අපි මොන පාරෙන්ද ගෝල් ෆේස් එකට යන්නේ කියලා. මොකද ගංගාරාම පැත්ත පොඩ්ඩක් බ්ලොක් එක හින්දා අපිට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ අපි මොන පැත්තෙන්ද ගෝල් ෆේස් එකට යන්නේ කියලා. ඊට පස්සේ Google Map එකක් දාගෙන අපි ගෝල් ෆේස් එකට යන්න පිටත් වුණා. මේ බලපොම දැන් අපිට යන්නේ මේක විදිහ තමයි මානගාණන් යන්න පුළුවන් මේක. ඔව්. මේ පාර ෂුවර්. මම යුනියන් ප්ලේස් එක යන්න මම දන්නේ නැහැ. ඔබ යුනියන් ප්ලේස් එකෙන් දාන්නේ පුළුවන් ඇති. ආවේ කොහොමද මේ දවසක ඔයත් මේ වාහනයක් අරගෙන අන වගේ ළමයි දෙන්න උඩ තියන් යනකොට නේද? ඔයා ආස නැත්තේ එහෙම ළමයි දෙන්න එහෙම උඩ තියන් යන්න. මං කැමති අර තුමිනු මේ
අපි අර වෙලියක් කිලිමත් වෙච්චි. ඒ වගේ වාහනයක ගෑණි දැන් ඔන්න මිනිහෙක් ඊට පස්සේ හෙමින් අපි ගෝල් ෆේස් එකට කිට්ටු කළා. ඕක ගලෝපන්. මේක හරි කරුදේ බා ඇතේ තියෙන ඉන්නට ඔලුවට දාගන්න. ඒක හොඳ. කොළඹ ඇවිල්ලා නිකන් අමුතුයි වගේ නේ නිකන්. ඒම සීන් නැහැ. ඒම සීන් නැහැ. ඔක්කොම කොළඹ ඇයි බං මේ වෙසක් එකට ඇවිල්ලා සල්ලි දීලා ගන්න? යාලා දෙන්නත් දන්නේ නැහැ. මෙතන ඔව් නේ අපි නිකන් ආයේ ඒක බලන්න. තුමින්ද තෙතේ වවනලු. තෙතේ ඕනේ නේ. වීලිත් ඒවා බෑ. නේ තෙතේ ඕනේ. දාන්නම ගන්නවා. අන්න බොරු කියනවා අන්න බොරු කියනවා අන්න බොරු කියනවා අන්න බොරු කියනවා බොරු කියනවා අම්මේ මේ කීනත් ගොඩක් ඉන්නේ. අම්මේ මේ කිරිපත් කොට ඉන්නේ මේ කිරිපත් කොට මේ පුදු පිළිමේ අර බං කිරිපත් කොට වෙනද සංගමේ තුමිදුට ගෙදරින් පණිවිඩය දීලා තිබ්බේ රෑ 10 මාර වෙනකොට ගෙදර ඉන්න කියලා. හැබැයි රෑ 10 වෙනකොටත් අපි ගෝල් ෆේස් එකේ. ඈ සීන් එක තියන් දැන් මූණ දැන්. බොරු ගන්න කයින්න බෑනේ මං අම්මා වගේ එන්න යන්න ඕනේ නෙද්ද? ඔව්. ඔය අපි අම්මට කෝල් එකක් ගනින්. එයා 10 මාට යන්න ඕනේ කියලා මේ බලන්න වෙලා. ඔව්. 9:45. අපි තාම මේ අපි බලාපොරොත්තු වුණ වෙසක් එක නම් ගෝල් ෆේස් එකේ තිබ්බේ නැහැ. වෙසෙල මූද විතරයිනේ මම වෙසක් නෑ. අවක බලා මම කට්ට කළුයි බං මේ. හරි පන් මාව පේන්නේ නැහැ ඉතින් අපි පන් මේ පැත්තේ පන් පාට යවන්න බෑ මේක බ්ලොග් එකේ දියේ මේ ඕයි මේ වෙසක් නෑ බං මේ මං කියන්නේ ඇත්තට ගෝල් ෆේස් ආව වෙසක් බලන්න වෙසක් නෑ ගෝල් ෆේස් නත්තල් නම් දිනනවා. මේ මචං මේ ඕෆ් සීසන් ක්‍රිස්මස් එකක් ඔව් නේ. මේවා සදෙව්ගේ කන්ටෙන්ට් එකේ තියෙයි සමහරට අර කලුයි කියපු හින්දා නැති වෙන්නත් පුළුවන් මේ කෑල්ල. නෑ මම ඔක දානවා ඔක දානවා. එහෙනම් යාම දායියක් පහෙන්න දෙන්නේ. මේ අපේ vlog බලන ෆෑන්ස්ලා බලෙන් බලා ගන්න vlog ටික. මං අකුඩ කිව්වා. අර හන්නේ ආපන්කෝ. ඕම ඉඳපන්. බත් කොහමද? 19 වාසිනේ. අර එක තමයි ඇඹරල්ල. ඇඹරල්ල කන්නේ. එහෙනම් මං 10න් 10යි බං. 10න් 11යි. එක මාත් කැල්ලක් දුන්න. ඔව්. හරි මචං පරිස්සම යන්නේ. හරි අපි ලවර අපි වාරි තල්සල් කියන්නේ එච්චරයි. මේ vlog එක දාන්න ඔබට ෂෙයාර් කරන්න උඹ ඉන්නේ ඒකේ. හරි ෆයිල් එක දින්නේ. ආ උඹට ෆයිල් එක දින්නේ නෑනේ. නෑ. ඔව් අර කලුයි කියන්නේ. කලුයි. ඉතින් මේ විදිහට තමයි අපේ දන්සල් vlog එක ඉවර වෙන්නේ. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා. Money, money, money.